ධර්මය අවබෝධ කරගත්ත කෙනා ප්‍රඥාවන්ත වෙලා උපදිනවා. එසේ නැති කෙනා අඥාන වෙලා උපදිනවා. එනිසා මේ සුබ තරුණයා අහපු ප්‍රශ්න 14ට කෙටියෙන්ම තමයි ඔය විදිහට. එතකොට මේ කර්මය කියන එක අපි අවබෝධ කරගත යුතු කාරණාවක්. මේ කර්මය කියන එක කවදාවත් විංචි කියලා හිතන්න හොඳ නැහැ. විපාකේ මහත් බුදුහාමුදුරුවෝ දවසක් පැහැදිලි කරනවා මප්ප මඤ්ඤේත පාපස්ස නමන්තං ආගමිස්සති උදබින්දු නිපාතේන උදකුම් ගෝපි පුරති භාරෝ පාපස්ස තෝකතෝ කම්පියාචන මප්ප මඤ්ඤේත පාපස්ස සමහරු අකුසලයේ පුංචි කියලා පුංචි දේවල් කරන්න බය නැහැ. ඇයි නමන්තං ආගමිස්සති ඕක මං කරා එන්නේ නැහැ කියලා හිතනවා. එහෙම හිතන අයට බුදුහාමුදුරුවෝ කියනවා උදබින්දු නිපාතේන උඩින් වතුර වැටෙන තැනකට වාචනයක් තිබ්බොත් උදකුම් ගෝපි පුරති ඔය භාජනයේ බින්දුව හරි වැටිලා පිළිලා ඉන්නවා. පුරති බාලෝ පාපස්ස මොන පුද්ගලයා විසින් සිද්ධ කරපු අකුසල කර්මයන් එකතු වෙලා විපාක දෙනකොට තෝකතෝ කම්පියාචන මහත් ලෙස විපාක දෙනවා. සූත්‍ර දේශනාව අවසානයේදී සුබ තරුණයා බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා වැදලා බුදුහාමුදුරුවන්ට කියනවා සමවාරගෙන සේයතාපි හෝගෝත්තම බවත් ගෞතමයාණන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරපු ධර්මය හරියට මට වැටහුනේ නිකුච්චිතං වා